මේ පළාත් සභාව පිළිබඳව තේරීම්කාරක සභාවක් දාලා මේකේ කල්මරණයකට වඩා ආණ්ඩු පක්ෂයට ඡන්දේ තියන්න උවමනාවක් නැහැ. ඡන්දේ තියන්න බයයි. ඡන්දේ තියන්න පුළුවන් සුදුසු වාතාවරණයක් නැහැ කියලා පිළිම කියනවා නම් අපි අපේ කාලයත් ඉතුරු කරගෙන අපි අපේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් මේ තේරීම්කාරක සභාවලට සම්බන්ධ වෙන්නේ නැතුව. මොකද ඉතා පැහැදිලිවම ආණ්ඩු පක්ෂයට මේ වෙන විට තිබ්බ මම හිතන්නේ පැහැදිලිව අවුරුද්දකට පෙර තිබ්බ තත්ත්වය සහ අද තියෙන තත්ත්වය බලනකොට ජනතාව අතර තිබ්බ ප්‍රසාදය යම් තාක් දුරකට අඩු වෙලා තියෙන්නේ. එතකොට මේ දිත්වා කුණාටුව නිසා සිදුවෙච්ච බලපෑම් වලින් දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට ආර්ථික තත්ත්වයේ ජන ජීවිතයට දරා ගන්න බැරි තත්ත්වයට වැඩි වෙලා තියෙනවා. තෙල් මිල වැඩි වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා. අද ගොඩක් කට්ටිය කියනවා නේ ඉතින් මොකද්ද මේ මැද පෙරදිග රටවල් වල මේ තත්ත්ව නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා මතක තියාගන්න. යුක්‍රේන් රෂ්‍යා රණ්ඩුව පටන් ගත්ත කාලේ ලංකාව තුල තෙල් මිල වැඩි වුණාම අපි එතකොටත් පාරට බැස්සා. බහැලා කිව්වා මොකද්ද තෙල් මිල අඩු කරන්න. විදුලි බිල අඩු කරන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොට යුක්‍රේන් රෂ්‍යා යුද්ධය නිසා තෙල් මිල වැඩි වුණාම පාරට බැස්සා. අපි අද තෙල් මිල වැඩි වෙනකොට මැද පෙරදිග යුද්ධ නිසා තෙල් මිල වැඩිලා තියෙනවා. ඒක නිසා කරබාගෙන ඉන්න කියලා කියන තත්ත්වය අපි ඉන්න බෑ. මොකද ආණ්ඩුව පැහැදිලිවම මේගොල්ලන්ට අය කරන බදු ඛනිජ තෙල් වලට අය කරන බදු අඩු කරන්න පුළුවන්. මොකද මේක සමගි ජන බලවේගී ආණ්ඩුවක් හෝ නැත්නම් වෙන කාගේ හරි ආණ්ඩුවක් තිබ්බනම් මං හිතන්නේ ජනතාවටත් ඒක කියන්න බෑ. මොකද ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ වේදිකාවල තමයි කිව්වේ බදු අඩු කරනවා IMF එකෙන් අපි එළියට යනවා. ඉතින් ඒ කාරණා ටික කියලා පළාත් සභා ඡන්දේ කල් දානවා නම් මං හිතන්නේ අපිත් අපේ කාලය මරන්න නැතුව අපිට ඉවසගෙන ඉන්න පුළුවන්. හැබැයි නෑ අපි ඡන්දේ තියන්න ඕනේ අපිට ඡන්දේ තියන්න ඕමනා කියලා එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් ඡන්දේ තියන්න ඕන ක්‍රමවේදයන් කිසිවක් ඉක්මනින් අනුගමනය කරන්නේ නැති නිසා තමයි අද මම හිතන්නේ අපි මින් ඉදිරියට මම යෝජනා කරනවා අපි මේ පළාත් සභා තේරීම්කාරක කමිටුවේ සිදුවෙන සිදුවීම් පිළිබඳව මාධ්‍යයේ ඉදිරියට ඇවිල්ලා ජනතාවට අදහස් ප්‍රකාශ කරා නම් හොඳයි. මොකද ජනතාවත් ඒතකොට මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න පුළුවන් කියන නිසා. ඒක නිසා අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනට මේ පළාත් සභා තේරීම්කාරක කමිටුව දදා මේ කමිටුව හරහා කාලය මරන්න නැතුව එක්කෝ පළාත් සභා ඡන්දේ තියන්න පුළුවන් ක්‍රමවේදයකට මාසයක් වගේ කෙටි කාලයකදී අපි යන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයෙන් තමන්ගේ ස්ථාවරයේ පළාත් සභා ඡන්දේ තියන්න බයයි. තියන්න බෑ කියන කාරණේ කියනෝනේ. මේකේ තව කාරණයක් සමහර රටේ ජනතාව හිතනවා පළාත් සභාව මොකටද පළාත් සභාව උනේ නැහැ කියලා. හැබැයි අද මේ වෙනකොට අපේ සමගි ජන බලවේගයේ ලේකම්තුමා කිව්වා වගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය කෘෂිකර්මයේ මේ සියලුම දේවල් ඩිවෝල්ව් සබ්ජෙක්ට්ස් විමධ්‍යගත කරපු මේ මාතෘකා මේ අමාත්‍යංශ මේ හැම දෙයක්ම අද ආණ්ඩු පක්ෂයෙන් අපොයින්ට් කරපු ආණ්ඩුකාරවරයෙක් කරා තමයි සිදුවන්නේ. එතකොට සාමාන්‍යයෙන් මුළු පළාතක දේවල් ආණ්ඩුකාරවරයෙක් කරහා හරියට කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. කොනික් අවෝඩ්ස් 2026 වෙන මැතිස් 1 වෙනිදා ඔබ වෙනුවෙන් ආයතනය වෙනුවෙන් තායිලන්තේ බැංකොක් නගරයේදී සම්මානයක් වැඩිදුරටත් දැනගන්න වගේම ආයෝජන කරන්න යන්න අපිට කතා කරන්න බැංකොක් ආයිකොනික් අවෝඩ්ස් 2026